ඔයගොල්ලෝ මේ දකින්නේ කණෙහිබිගු ජනපදයක පැණි සහ පරාග කොටසක්. මේ කණෙහිබිගු ජනපදය බූට් එකක් ඇතුලේ තමයි තිබුණේ. අවුරුදු 2-3ක්ම බූට් සපත්තුවක් ඇතුලේ තිබුණා. ඉතින් අපි හිතුවා මේක මේ බූට් එකෙන් අරගෙන විධිමත් විදියට පාලනය කරන්න පුළුවන් පොට් එකකට. එහෙම නැත්නම් මෙලි හයිව් එකක් කියලා අපි හඳුන්වනවා. කණෙහිබිගුන් පාලනය කරන්න ගන්නේ පොට් එක මෙලි හයිව් එකට මේක දාගන්න ඕන කියලා තීරණය කරා. ඉතින් අපි ඒ කරපු වැඩේ වීඩියෝ රූප රාමු තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් මේ කණෙහිබිගු ජනපදයක මේ ඒගොල්ලන්ගේ මේ මැලියම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රොපොලිස් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ අපි මේ මැලියම් ස්වල්පයක් අරගෙන අලුත් හයිව් එකේ එන්ට්‍රස් එකේ මේ විදියට තවර ගැනීමක් කරනවා. එතකොට ඒ බිගුන්ට ඒ ඇතුල් වෙන තැන ලේසියෙන් හොයාගන්න පුළුවන් සහ අනිත් කූඹින් වගේ සතුන් මේක ඇතුළට යන එක වළක්වා ගන්න තමයි අපි මේ විදියට මැලියම් අරගෙන මේ විදියට එන්ට්‍රස් එකේ තවරා ගැනීම කරන්නේ. ඉතින් ලංකාවේ ගත්තාම මේ කණෙහිබිගුන් වර්ග 3ක් ඉන්නවා. මහා කණෙහිබිගුන්, කුඩා කණෙහිබිගුන් සහ කඳුළු බොන කණෙහිබිගුන් කියලා. මේගොල්ලෝ ගොඩක්ම මේ දකුණු ආසියානු රටවල තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල්. ඒ වගේම අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියා වගේ රටවලත් මේගොල්ලෝ දැක ගන්න පුළුවන් අපිට මේ කණෙහිබිගුන්. අනිත් කණෙහිබිගු අනිත් මීමැසි ජනපදයක වගේම මේ කණෙහිබිගු ජනපදයේත් රැදිනක් සහ මෙහෙකාර මැස්සියන් සහ පිරිමි මැස්සන් කියන කාරණා තුන තමයි අපිට දැක ගන්න පුළුවන්. මේ විදිහට මේ ලාටු මැලියම් විශාල ප්‍රමාණයක් මේකේ ඒගොල්ලෝ තවරලා තියෙනවා මේ ඇතුල් වෙන තැන. අනිත් සත්තුන්ට ඇතුල් වෙන්න බැරි වෙන්න. ඉතින් මේකේ මේ උඩින්ම අපිට මේ විදිහට පැණි සහ පරාග කොටස් දැක ගන්න පුළුවන්. මේ කණෙහිබිගු පැණි ගොඩක්ම ඖෂධීය ගුණයෙන් ඉහළයි සහ අනිත් මී පැණි වලට වඩා ගොඩක් මිල අධිකයි. අනිත් මී පැණි බෝතලයක් රුපියල් 3000ක් වගේ වෙනවා. ඒ වගේම මේ කණෙහිබිගු මී පැණි බෝතලයක් රුපියල් 12000කට වඩා වැඩි වටිනාකමක් තියෙනවා කණෙහිබිගු මී පැණි වලට. මොකද මේ ඔවුන් කණෙහිබිගුන් ස්වල්ප වශයෙන් තමයි මේ පැණි එකතු කරන්නේ. ඔවුන් සහ මේ ඖෂධීය ගුණයෙන් ගොඩක් ඉහළයි. ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනයට එහෙම ගොඩක් මේ කණෙහිබිගු පැණි යොදා ගන්නවා. මේගොල්ලෝ ගස්වල කුහර, ඒ වගේම නිවාසවල බිත්ති වල කුහර, ෆවුන්ඩේෂන් වල කුහර වගේ තැන් තමයි මේගොල්ලන්ගේ වාසස්ථාන විදිහට තෝරගන්නේ. ඉතින් අපේ නම් මේ බූට් එක ඇතුළේ තමයි මේගොල්ලෝ වාසස්ථානීය විදිහට තෝරාගෙන තිබුණේ. ඉතින් මේ ටිකක් අමාරු වුණා මේක ගන්න. මේ බූට් එක කපලා තමයි ගන්න ඕනේ අපිට මේ විදිහට. බූට් එකේ අඩියම තමයි මේගොල්ලන්ගේ පිලා කොටස් තැම්පත් කරලා තිබුණේ. ඉතින් ප්‍රවේශමෙන් මේ විදිහට බූට් එක කපාගෙන තමයි අපි පිලා කොටස් ඉවත් කරගෙන අලුත් හයිව් එකේ තැම්පත් කරේ. ඉතින් මේ කණෙහිබිගුව ඇත්තටම ජෛව විවිධත්වයට සහ ශාක පරාගණයට, භෝග පරාගණයට ඇත්තටම වැදගත් සතෙක්. කණෙහිබිගුව පුංචි සතෙක් නිසා ඊටම කුඩා මල්වල පවා රොන් පරාග එකතු කරනවා. ඉතින් ඒකින් පරාගණය හොඳට සිද්ධ වෙනවා මේ කණෙහිබිගුව හරහා. ඉතින් මේ කණෙහිබිගුන් අපි ස්ටින්ග්ලස් බීස් කියලාත් හඳුන්වනවා. ඉතින් එහෙම ස්ටින්ග්ලස් බීස් කියන්නේ මේගොල්ලන්ට මේ ඇත්තටම අපිට විදින්න දෂ්ට කරන්න බෑ අනිත් මී මැස්සන්ට වගේ. මේගොල්ලන්ට විතක් නැහැ. ඒක හන්දා මේ තමයි උන්ට ස්ටින්ග්ලස් බීස් කියලා හඳුන්වන්නේ. නමුත් මේගොල්ලෝ පොඩ්ඩක් අර ඇලෙන සුළුයි. අපේ හැම එහෙම ඇලෙනවා. අපේ කන් වලට එහෙම රිංගන නිසා තමයි අපි මේ විදියට ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන මේ වැඩේ කරන්නේ. නැත්තම් මේගොල්ලෝ පාලනය කරන්න ගොඩක් ලේසි. අනිත් මීමැස්සෝ වගේ විදින්න නැති නිසා කිසිම බයක් නැතුව අපිට මේ කණෙහිබිගු පාලනය කරන්න පුළුවන්. මමත් පළවෙනි වතාවට තමයි මේ කණෙහිබිගු පාලනයට යමු වුණේ. ඉතින් ඉදිරියටත් මේක
කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයගොල්ලෝ දකින්නේ කනේ බිඟුන්ගේ පිලා අවස්ථාව. පිලා කොටස් තමයි මේ දුඹුරු පාටින් දකින්නේ. ඉතින් අපි ඒවා ප්‍රවේශමෙන් බූට් එකෙන් ඉවත් කරගෙන මේ විදිහට අලුත් හයිවේ එකේ තැන්පත් කරගත්තා. මේ තියෙන්නේ පිලා කොටස්. මේ හයිව එක ගත්තම මේ පොට් එක මැටි වලින් තමයි හදලා තියෙන්නේ. මැටි පොට්ටයක් මේක මම ඕඩර් කරලා තමයි ගෙන්න ගත්තේ චාමර අලහගුවන් මහත්මයාගෙන්. මේ තියෙන පොට් එක නුවර. ඉතින් මේක කණේබිකු පාලනයටම හදපු හයිව එකක්. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් ඔහුගෙන් ලබා ගන්න පුළුවන් ඕඩර් කරලා. ඉතින් ආරක්ෂිත පොට් එක එවලා තිබුණා. චාමර අලහගුවන් මහත්මයා ගොඩක් මේ කණේ බිඟු පාලනය ගැන ගොඩක් රිසර්ච් එහෙම කරන කෙනෙක්. එයාගේ YouTube වීඩියෝස්, Facebook එකේ එහෙම වීඩියෝස් බලලා තමයි මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඉතින් මේ විදිහට අපි ජනපදයේ අලුත් පොට් එකට දාලා පරණ ජනපදයේ තිබ්බ තැනින්ම මේ විදිහට ස්ථානගත කරා. ඉතින් අපි දින කිහිපයකින් බලමු කොහොමද වැඩේ සාර්ථකයිද කියලා.